මේ රාජධානිය ඇතුළේදී ලස්සනම ගෑල් ළමයා ගැන කතා කරනකොට සෝයි කුමරිය ගැන නම් කතා නොකරම බෑ. මෙයාට තියෙන්නේ හරිම ආකර්ශනීය රාජකීය පෙනුමක්. මේ කුමරියගේ කොණ්ඩේ හරිම ලස්සන දියපාරක් වගේ කොණ්ඩයක් තමයි තිබුණේ. මෙයා පාරේ යද්දී එයාව දකින හැමෝම වගේ එයාලා කරන වැඩ නවත්තලා මෙයා දිහා බලාගෙන ඉන්නවා. මේ කුමරිය එයාගේ සුන්දරත්වය නිසා එයා උමතු වෙලා තමයි ඉඳියේ. එයා පාරේ යනකොට වයසක කැත අය දැක්කේ ගමන් එයා සෙබළුන්ට කියනවා ඒ අයව එයා යන පාරෙන් අයින් කරන්න කියලා. මේ කුමාරිකාව පාරේ යනකොට අව ලස්සන ලෙඩ තියෙන හැමෝම වගේ හැංගුණා. එක දවසක් මේ සෝයි කුමරිය අසනීප වුණා. එයාට කිසිම කෑමක් කන්න බැරි වුණා. කුමරියගේ තාත්තට මේකට ගොඩක් දුක හිතුණා. රජතුමා වෙදුදුරන් ගෙන්නලා කොච්චර බෙහෙත් කරත් ඒකෙන් සනීප වුණේ නැහැ. ඔහොම ටික දවසක් යද්දි කුමරියට නිකම්ම සනීප වෙනවා. කුමාරිකාව ඇඳෙන් නැකිලා කෙලින්ම ඉන්නේ කණ්ණාඩිය ගාවට. එයා ඇවිල්ලා එයාගේ මුහුණ දිහා බලලා එයාගේ කොණ්ඩේ අත ගන්නවා. කොණ්ඩේ වෙනදා වගේ දිලිසෙන්නේ නැහැ. කොණ්ඩේ අත ගන්නවත් එක්කම මෙයාගේ කෙස් ගැලවිලා බිමට වැටෙන්න පටන් ගන්නවා. කුමාරිකාවගේ සම්පූර්ණම කොණ්ඩේ ගැලවිලා බිමට වැටිලා අන්තිමටම තට්ටේ විතරයි මෙයාට ඉතුරු වුණේ. කුමාරිකාවට ගොඩක් දුක හිතෙනවා එයාගේ කොණ්ඩේ නැති වෙච්ච එක ගැන. එයා කිසිම කෙනෙක්ව හම්බෙන්න කැමති වෙන්නේ නැහැ. කුමාරිකාව හැම වෙලාවෙම කණ්ණාඩිය ගාවට ගිහිල්ලා එයාගේ මූණ දිහා බැලුවා. එයාට ඒ හැම වෙලාවකම දුක හිතුණා. කුමාරිකාව ඔහොම ඇදට වෙලා ඉද්දි එයාට මතක් වෙනවා රාජධානියේ ඉන්න මායාකාරයාව. මේ සෝයි හිතනවා එයාට පුළුවන් කියලා මෙයාගේ කොණ්ඩේ ආයෙත් ලබා දෙන්න. පෑ වුණාට පස්සේ මේ සෝයි කුමරිය එයාගේ තට්ටේ කාටවත් පේන්නේ නැති වෙන්න හොරෙන්ම රජමාලිගාවෙන් එළියට ගිහිල්ලා මායාකාරයා ඉන්න තැනට යනවා. එතනට ගියාට පස්සේ මෙයාට ගොඩක් සතුටු හිතෙනවා. මායාකාරයා ගෙදරට ඇතුළු වුණාට පස්සේ මායාකාරයා අහනවා සෝයි කුමරියට මගෙන් මොකද්ද වෙන්න ඕනි කියලා. සෝයි කුමරිය කියනවා මට මගේ කොණ්ඩේ ආයෙත් ලබා ගන්න ඕනි කියලා. මේ මායාකාරයා කියනවා ඔය විදියට කිව්වොත් මං කොහොමත් කරන්නේ නෑ කියලා. සෝයි කුමරිය දන ගහලා වැඳලා කියනවා අනේ මට උදව් කරන්න කියලා. මායාකාරයාත් කියනවා මං ඔයාට උදව් කරන්නම් එන්න මාත් එක්ක කියලා. මේ මායාකාරයා කුමාරිකාවත් එක්කරන කාමරයකට යනවා. ඒ කාමරේ තියෙන්නේ සම්පූර්ණම ලස්සන විග්. කුමාරිකාව මේ කාමරයට ආපු ගමන් එයා දකිනවා ලස්සන විග් එකක්. එයා එතනට දුවලා ගිහිල්ලා කියනවා මම මේ විග් එක ගන්නවා කියලා. මේ මායාකාරයා කියනවා ඔයා මේක දාගෙන ඉඳියොත් ඔයාට ගොඩක් කරදර වෙයි කියලා. මේ කුමාරිකාව කියනවා නෑ මම මේක සල්ලි වලට ගන්නවා කියලා මායාකාරයට සල්ලි දීලා මෙයා ඒ විග් එක අරගෙන එතනින් යනවා. මේ මායාකාරයා දාගෙන ඉඳලා තියෙන්නේ බොරු විග් එකක්. එයා කියනවා මං උදේ පාන්දරම හොඳ ලාභයක් ගත්තා කියලා. කුමාරිකාවත් හරිම සතුටින් රජමාලිගාවට එනවා. කුමාරිකාව එයා ගෙනව විග් එක දාලා බලනවා. ඒක හරිම ලස්සනයි. මේ කුමාරිකාව ඉස්සලටත් වඩා දැන් හරිම ලස්සනයි. රජමාලිගාවේ සේවිකාවොත් මේ කුමාරිකාවගේ අලුත් කොණ්ඩේ දැකලා එයාගේ කොණ්ඩේ අත ගන්නවා. ඒත් එක්කම මේ සෝයි කුමරිය එයාලට බැනලා එයාලව පන්න ගන්නවා. මේ සෝයි කුමරිය හරිම සතුටින් ආයෙත් පාරේ ඇවිදගෙන යනවා. හිරු එළියට මෙයාගේ කොණ්ඩේ හරිම ලස්සනට දිලිසෙනවා. සෝයි කුමරියෝම ඉස්සරහට ඇවිදගෙන යද්දී අසනීප ගෑල් ළමයෙක් ඇවිල්ලා එයාගේ ඇඟේ හැප්පෙනවා. මේ ගෑල් ළමයාගේ ඔළුවේ තිබුණු තොප්පිය බිමට වැටෙනවා. ඒත් එක්ක මේ ළමයාගේ තට්ට ඔළුව පේන්න ගන්නවා. කුමාරිකාව ඒ ගෑල් ළමයට hina වෙනවා. මේ ගෑල් ළමයා කියනවා මට සමා වෙලා මගේ තොප්පිය ආයේ දෙන්න කියලා. සෝයි කුමරිය කියනවා ඔයා කැත කෙනෙක් කියලා පිළිගන්නවා නම් මම මේ තොප්පිය ඔයාට දෙනවා කියලා. ඒ ගෑල් ළමයට ගොඩක් දුක හිතලා එතනින් දුවලා යනවා. සෝයි කුමරිය එයාගේ සතුට වෙනුවෙන් කට්ටියට විහිළු කරන ගමන් මෙයා එනවා ජුවර්ලි කඩයක් ළඟට. කුමාරිකාව මෙතනට ගිහිල්ලා එක මාලයක් ගන්නවා. මේ කඩේ මුදලාලි කියනවා ඕකට දාලා තියෙන්නේ දුර්ලභ මණිකක් කියලා. සෝයි කුමරිය එයාගේ කොණ්ඩෙන් චූටි කෑල්ලක් ගලවලා මේ මුදලාලිට දෙන්න හදනවා. එක පාරටම කුමාරිකාවගේ ඔළුවට කවුරු හරි ගහනවා. කුමාරිකාවට කේන්ති ගිහින් වටපිට බැලුවත් ගැහුව කෙනෙක් යාට හොයාගන්න බැරි වෙනවා. එයාට හොඳටම කේන්ති ගිහිල්ලා අතට ගත්තේ මාලෙත් විසික් කරලා එතනින් දුවලා යනවා. සෝයිට දැන් හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. එයා කියනවා මට ගල ගහපු කෙනාව මම කොහොම හරි හොයාගන්න ඕනි කියලා. ඒත් එක්කම මෙයා ගාවින් එක ගෑල් ළමෙක් මතුවෙනවා. මේ ගෑල් ළමයා කියනවා ඔයාට ගහපු කෙනාව ඔයා හොයන්න දෙයක් නැහැ. මම තමයි ඔයාට ගැහුවේ කියලා.
සෝයි අහනවා ඔයා කවුද කියලා. මේ ගෑල් ළමයාත් කියනවා මගේ නම ලයිරා. ඔයා ඔය දාගෙන ඉන්නේ දේදුණු කොණ්ඩේ අයිති මට අසාධාරණ ඉරණමක් හම්බුණා. ඒකයි මට මැරෙන්න සුද්ධ වුණේ කියලා කියනවා. මට උදව් කරන්න කෙනෙක් හම්බෙනකම් මම මේ කොණ්ඩේ ඇතුළට වෙලා ඉඳී ඒකයි කියලා මේ ගෑල් ළමයා කියනවා. මේ සෝයි කියනවා මං ඔය කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. දැන් මේ කොණ්ඩේ අයිති මට. ඔයා දැම්මම මෙහින් යන්න ඕනි කියලා කියනවා. ඊළඟ දවසේ උදේ සෝයි ඔළුව පීරලා එහෙම ආයෙත් එයා සතුටු වෙන්න පාරට යන්න ලෑස්තුණා. ඒත් එක්කම අර ගෑල් ළමයා ඇවිල්ලා කියනවා අද ඔයා යන්න එපා. අද මොකක් හරි දෙයක් වෙන්නයි යන්නේ කියලා. මේ සෝයි ඒ ගෑල් ළමයා කියන දේ අහන්න නැතුව ආයෙත් පාරට යනවා. කුමරිය නගරයට ඇවිල්ලා නගරේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට කරදර කර කර එයා ගොඩක් සතුටු වුණා. නගරේ අයගේ තිබුණු බොරු කොණ්ඩේ හිටන් ගලවලා මෙයා ගොඩක් සතුටු වුණා. ඔහම ටික වෙලාවක් ඉද්දි ඔතනට එනවා නගරේ ඉන්න දරුණු පිරිමි ළමෙක්. ඇවිල්ලා මේ සෝයි කුමරියව අල්ල ගන්නවා. එයාට ඔහම ගහන්න හදද්දි මේ කුමාරිකාවගේ කොණ්ඩේ අහුවෙලා කොණ්ඩේ ගැලවිලා මෙයාගේ අතට එනවා. මේ නගරේ ඉන්න හැමෝම දකිනවා මේ සෝයි කුමරිය දාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් කියලා. කුමාරිකාවට ගොඩක් ලැජ්ජ හිතිලා එයා එතනදුණු බාල්දියක් ඔළුවේ දාගෙන අර කොණ්ඩේත් අරගෙන ඈතට දුවලා යනවා. කුමාරිකාව ගහක් ළඟට ගිහිල්ලා හොඳටම අඬනවා. එයාට ආයේ කිසිම දවසක එයාගේ ගෞරවය තියාගෙන මේ නගරේ ඇවිදින්න බැරි වෙයි කියලා මෙයා කියනවා. ඒ වගේම නගරේ කිසිම කෙනෙක් එයා ගැන ආයේ කතා කරන එකක් නැහැ කියලා මෙයා හිතනවා. මෙතෙන්ට අර ගෑල් ළමයා ඇවිල්ලා කියනවා මං ඔයාට අනතුරු ඇඟෙව්වා. ඒත් ඔයා මං කියපු දේ ඇහුවේ නෑ. මොකද මම ජීවත් වෙලා ඉන්න කාලෙත් මං ඔය විදිහටම විඳෙව්වා කියලා. මේ ගෑල් ළමයා කියනවා මං ජීවත් වෙලා ඉද්දි මම හරිම ලස්සනයි. මට හරිම ලස්සන දේදුණු කොණ්ඩයක් තිබුණා. හැබැයි මගේ මහත්තයා අසනීප වෙච්ච නිසා එයාට බෙහෙත් කරන්න සල්ලි නැතිව මම මායාකාරයෙක්ට මගේ කොණ්ඩේ දීලා මම සල්ලි අරගත්තා. හැබැයි මගේ මහත්තයා අසනීපයි වගේ රඟපාලා ඉවර වෙලා එයා මගේ සල්ලිත් අරගෙන වෙන ගෑනු ළමෙක්ව විවාහ කරගන්න හැදුවා. ඊට පස්සේ එයා ගාවට මම ගියාම මම හරිම කැත අවලස්සන ගෑනු ළමෙක් කියලා එයා මාව පන්න ගත්තා. ඒ දුකට තමයි මම මිය ගියේ කියලා මේ ගෑල් ළමයා කියනවා. මේ ගෑල් ළමයා කියනවා මගේ ආත්මෙට නිදහස් වෙන්න බැරි හින්දා තමයි මම මේ කොණ්ඩේ ඇතුළට වෙලා ඉඳියේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට උදව් කරයි කියලා මම විශ්වාස කළා කියලා කියනවා. සෝයිට මේ ගෑල් ළමයා ගැන ගොඩක් අනුකම්පා හිතුණත් මෙයා කියනවා මට බෑ ඔයාට උදව් කරන්න. මං වගේ කෙනෙක්ට කොහොමත්ම බෑ ඔයාට උදව් කරන්න කියලා කියනවා. මේ ගෑල් ළමයා කියනවා මං ඔයාට උදව් කරන්නම් ආයෙත් ජනතාවගේ විශ්වාසය ඔයාට ඇති කරගන්න කියලා. සෝයි කුමරිය ලයිරා කියන දේ අහලා මායාකාරය ළඟ තිබුණු ඔක්කොම වික් ටික සල්ලි දීලා අරගන්නවා. ඊට පස්සේ මේ කුමාරිකාව නගරයට ඇවිල්ලා අසනීප වෙලා කොණ්ඩේ ගිහින් දින හැමෝටම වගේ මෙයා කොණ්ඩ බෙදලා දුන්නා. නගරේ ඉන්න එක 100 කෙනෙක් සෝයි කුමරියට කියනවා ඔයාට දේදුණු කොණ්ඩයක් තිබුණත් නැතත් ඔයා හරිම කරුණාවන්ත ලස්සන ගෑනු ළමෙක් කියලා. මේ 100 කියපු කතාවෙන් පස්සේ සෝයි කුමරිය එයාගේ අතින් කලින් වෙච්ච වැරදි ගැන එයා ගොඩක් දුක් වුණා. සෝයි කුමරිය තවත් වෙනස් වෙන්න එයා අදිෂ්ඨාන කරගත්තා. සෝයි කුමරිය ලයිලට ස්තුති කරනවා එයාගේ පරණ වැරදි ගැන එයාට තේරුම් ගන්න උදව් කළාට. ඒ වගේම ඉස්සරහට එයා මොනවාද කරන්න ඕනි කියලත් මේ ලයිරාගෙන් අහනවා. කුමාරිකාව කියනවා මං ඔයාට උදව් කරන්න ඕනි කොහොමද මට කියන්න කියලා. ලයිරා මේ කුමාරිකාවත් එක්කරන එනවා එයා ඉඳපු ගෙදරට. එයා මේ ගේ දැක්කලා ගොඩක් දුක හිතෙනවා. මොකද එයා මේ ගෙදර ඉඳපු විදියටමයි තාමත් මේ ගේ තියෙන්නේ. ඒත් එක්ක මෙතනට එනවා ලයිරාව බැඳලා ඉඳපු කෙනා. එයා ඇවිල්ලා අහනවා ඔයා කවුද කියලා. මේ ලයිරා මැරුණට පස්සේ ටයිසන් ගినాපු අලුත් බිරිඳත් එයාව ඇතැල්ලා දාලා යනවා. එදා ඉඳන් මේ ටයිසන් බීමට ඇබ්බැහි වෙලා හැමදාමත් දුක් විඳ තමයි ජීවත් වුනේ. මේ ටයිසර් දකිනවා කුමාරිකාවගේ ඔළුවේ තියෙන දේදුණු හිසකේස්. මේ ටයිසර් කියනවා ලයිරා ඔයා මගේ බිරිඳ එන්න මල් ළඟට කියලා. මේ ටයිසර් ඇවිල්ලා කුමාරිකාවගේ අතින් අල්ල ගන්නවා. ඒත් එක්කම ලයිරා ඒක නවත්තන්න හදනවා. හැබැයි යා හොල්මනක් නිසා එයාට මොකුත් කරන්න බෑ. කුමාරිකාව ලයිරාට කියනවා ඔයාගේ හිතේ තියෙන හැමදේම කියන්න මම මෙයාට ඒ දේවල් කියන්නම් කියලා. මේ ලයිරා කියනවා මං ඔයාට ගොඩක් ආදරේ. හැබැයි ඔයා මාව පාවලා දුන්නා. මං ඔයාට හැමදාමත් වෛර කරනවා කියලා කියනවා. මේක සෝයි කුමරිය මේ පිරිමි ළමයට කියනවා. මේ ටයිසරුත් කුමාරිකාවගේ අත ඇත්තැල්ලා කියනවා මම දන්නවා මට සමා වෙන්න. මං වැරද්දක් කරා කියලා කියනවා. ඔයාව නැති කරගත්ත එක ගැන මම ඇත්තටම කනගාටු වෙනවා කියලා කියනවා. මගේ ජීවිතයේ අන්තිම කාලේ වෙනකම්ම මම මේ දුකින් ජීවත් වෙන්න කැමතියි කියලාත් කියනවා.
මේ ලයිරාගේ හිතේ තිබුණු බාර නැති කරගන්න ලයිරට පුළුවන් වුණා. මේ ලයිරා එයාගේ ජීවිතය ගැන තවත් පසුතැවිලි වුණේ නැහැ. ලයිරා කුමාරිකාවට ස්තුති කරනවා. කුමාරිකාව එයාගේ කොණ්ඩේ ගලවලා ලයිරට දෙනවා මේකේ අයිතිකාරයා ඔයා මේක තියාගන්න කියලා. මේ ලයිරා එයාගේ කොණ්ඩෙන් භාගයක් දේදුණු කුමාරිකාවට දුන්නා. දැන් දෙන්නටම දේදුණු කොණ්ඩ තියෙනවා. ඒ වගේම මේ කුමාරිකාවට තියෙන්නේ ඇත්තම කොණ්ඩයක්. ඒ කොණ්ඩේ කොට වුණත් සෝයි කුමරිය එයාට ලැබුණු දෙයින් එයා ගොඩක් සතුටු වුණා. මේ ලයිරත් එයාගේ ආත්මෙන් මිදිලා යන්න ගියා. සෝයි කුමරියට කොට කොණ්ඩයක් තිබුණත් එයා හැමදාමත් මිනිස්සුන්ගෙන් ආදරය ලැබුණා.